වැසිකිලි යනකොට ඔයාගේ ගුදමාර්ගයෙන් ලේ යනවද? ඒත් එක්කම තියුණු දැවිල්ලක් කපනවා වැනි අධික වේදනාවක් දැනෙනවද? විශේෂයෙන්ම මල පහකර අවසන් වෙලත් විනාඩි ගණනක් හෝ පැය කීපයක් යනතුරු ඒ දැවිල්ල අපහසුව ඒ විදිහටම තියෙනවද? ඔයත් මේ වගේ රෝග ලක්ෂණ වලින් පීඩා විඳිනව නම් මේ වීඩියෝ එක අවසානය තෙක් නරඹන්න. අද අපි කතා කරන්න යන්නේ ගොඩ දෙනෙක් කියන්න ලැජ්ජා වෙන ඒ වුණත් අතිශය වේදනාකාරී රෝගී තත්වයක් ගැන. ආයුර්වේදයේ පරිකර්තිකා ලෙසත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ෆිෂර් ඉන් ඒනෝ ලෙසත් හැඳින්වෙන මේ රෝගය වේදනාව අතින් ඊටාම ඉහළ මට්ටමක පවතින රෝගයක්. පරිකර්තිකා යන වචනේ අර්ථයම කපන්නාක් බඳු වේදනාව කියන එක. මේකෙදි වෙන්නේ ගුදමාර්ගයේ ඇතුළත බිත්තියේ සිට ගුද ඕෂ්ඨය දක්වා වූ සියුම් පටලයේ ඇතිවන පැල්මක් හෝතුවාලයක්. මෙය තරුණ සහ මැදිවියේ අය අතර වර්තමානයේ ඊටා බහුලව දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය ඇතිවෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපේ වැරදි ආහාර සහ විහරණ රටාවන්. අධික උෂ්ණ, වියලි, රළු ආහාර නිතර ගැනීම නිසා ඇතිවන මලබද්ධය තමයි මේකට ප්‍රධාන හේතුව. මලපහ පිටකිරීමේ අවශ්‍යතාවය ඇති වුණත් එය තද කරගෙන සිටීම, ගුද සංසර්ගය, ඇතැම් ඖෂධ නිසා ඇතිවන අධික විරේචනය හෝ මලබද්ධය, වස්තිකර්ම වගේ ප්‍රතිකාරවලදී සිදුවන වැරදි ක්‍රමවේදයන් නිසාද මේ පැල්ම ඇතිවෙන්න පුළුවන්. මලපහ කරන විට ගුදමාර්ගයේ ඉරී යනව වගේ දැඩි වේදනාවක් එක්ක ලේබින්දු කීපයක් පිටවීම මේකේ ප්‍රධාන ලක්ෂණය. ඇතැම් විට මලපහ සමග රතු පැහැති රුධිරය පටියක් ආකාරයට තැවරී තිබෙන්න පුළුවන්. මේකෙදි එදිවන දැඩි වේදනාව නිසා රෝගීන් මලපහ කරන්න තියෙන බයෙන් ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා. මේ රෝගයේ මුල් සති 6 ඇකියුට් හෙවත් උග්‍ර අවස්ථාව විදිහට හඳුන්වනවා. ඒකෙදි මල සමග රුධිරය පිටවීම, දැඩි වේදනාවද ඇතිවීම සිදුවෙනවා. සති 6ක් ඉක්ම වූාට පස්සේ ඒක ක්‍රොනික් හෙවත් කල්ගත වූ අවස්ථාවට පත්වෙනවා. කල්ගත වුණාම තුවාලය ගැඹුරු වෙනවා. මේ වෙලාවේදී ගුද කීල හෙවත් සෙන්ටිනල් පයිල්ස් ඇති වෙනවා. බොහෝ දෙනෙක් මේ ගුද කීලය අර්ශස් කීල වරදවා වටහා ගන්නවා. ඒ නිසා ඔයා වෛද්‍යවරයෙකු හමුවට ගිය විට කිසිම විටක මට අර්ශස් තියෙනවා කියලා රෝගයේ නමක් කියන්න එපා. ඔයාට දැනෙන රෝග ලක්ෂණ විතරක් නිවැරදිව කියන්න. මොකද පරිකර්තිකායි අර්ශසුයි කියන්නේ රෝග දෙකක්. ඔයා වැරදි රෝග විනිශ්චයක් ලබා දුන්නොත් નિયમિત ප්‍රතිකාරය ඔයාට මග ඇරිලා රෝගය තවත් සංකීර්ණ වෙන්න පුළුවන්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් තියෙනවා. අභ්‍යන්තරව දෝෂ තත්වයන් සමනය කරන්න කෂාය, වටි සහ චූර්ණ වර්ග ආදී ඖෂධ භාවිතා කරනවා. බාහිරව වස්තිකර්ම, ඖෂධීය තෛල ආලේපන සහ අවගාහ, එහෙම නැත්නම් සිට්ස් බාත් නමින් හඳුන්වන ඖෂධ ද්‍රව්‍ය තෙම්බු වතුරේ වාඩිවා සිටීමේ ප්‍රතිකාරය මගින් ගුදමාර්ගයේ පේශි ලිහිල් කර තුවාලය සුව කිරීම වේගවත් කරනවා. ප්‍රතිකාරවලට අමතරව ඔයාගේ ආහාර රටාව වෙනස් කරගන්න එක අනිවාර්ය වෙනවා. වට්ටක්කා, කොහිල, ඉදුන ගස් ලැබු, පලා වර්ග සහ කෙසෙල් මුව වගේ තන්තු බහුල ආහාර වැඩිපුර ලබා ගැනීමෙන් මලපහ මු르දු වී, එනම් soft bulky stools ලෙස මලපහ වී සුවවීමේ ක්‍රියාවලිය ඉක්මන් වෙනවා වගේම නැවත සැදීම වළක්වනවා. නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ සුවකර හිටි වුණත් මේක නැවත ඇතිවීම වළක්වා ගැනීම රැඳිලා තියෙන්නේ ඔයාගේ ජීවන රටාව අනුව. ඒ නිසා කට පරිස්සම් කරගන්න. මෙතනින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. ආයුර්වේදිය තුලින් නිරෝගී දිවියක් ගොඩනගා ගැනීමට මෙවැනි තොරතුරු දැනගන්න අපේ channelය subscribe කර තබන්න කියලාත් මතක් කරන ගමන් ඔබට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.